මිනිසාගේ ශරීරය ගත්තහම මේ ශරීරය හැදිලා තියෙනවා විවිධ පද්ධති සමූහයක එකතුවකින්. එක් ක්‍රියාකාරකම් සිදු කරමින් මේ ශරීරයේ පැවැත්ම පවත්වාගෙන යන්නට විවිධ පද්ධතීන් වල මනා ක්‍රියාකාරීත්වයේ එකතුව සහ සහයෝගීත්වය හේතු වෙනවා. මේ වගේ අපේ ශරීරයේ පැවැත්මට අත්‍යවශ්‍ය ඉතාමත් සෞඛ්‍ය සම්පන්නව තිබිය යුතු පද්ධතියක් විදිහට මුත්‍රවාහිනී පද්ධතිය හඳුන්වන්න පුළුවන්. ගැහැණු පිරිමි අපි හැමෝගෙම මුත්‍රවාහිනී පද්ධතිය සමන්විත වෙලා තියෙන්නේ වකුගඩු දෙකකින් ඒ හා සබැඳුණු මුත්‍රවාහිනී දෙකකින් සහ ඒ දෙක එකට එකතු වෙන මුත්‍රාශය සහ මුත්‍රාශයේ පෙරී තිබෙන එකතු වී තිබෙන මුත්‍රා එළියට පිට වෙන මුත්‍ර මාර්ගය. මුත්‍රවාහිනී පද්ධතිය ගත්තහම අනිකුත් පද්ධති වගේම විවිධ රෝග ඒ තුලත් හට ගන්නට පුළුවන්. නමුත් අද අපි මේ වීඩියෝවෙන් කතා කරන්නේ ප්‍රධානවම ලෝක ජනගහනයෙන් බොහෝ පිරිසකට එක්වරක් හෝ වැළඳී තිබෙන විශේෂ ආසාදිත තත්වයක් පිළිබඳ අපි ඒක හඳුන්වනවා urinary tract infection කියලා. අපි සාමාන්‍ය ව්‍යවහාරයේ කියන්නේ මුත්‍රා අමාරුවක් කියලා. පොදු ව්‍යවහාරයේ මුත්‍රා අමාරුවක් කියලා අපි හඳුනගන්නේ මොකක්ද? එහි වෛද්‍ය විද්‍යාත්මක පැත්ත කුමක්ද? ඒ වගේම ඔබට දැනෙන රෝග ලක්ෂණ මොනවද? ප්‍රතිකාර සඳහා යොමු විය යුත්තේ කොයි අවස්ථාවලදීද? ගෙදරදී අපිට මේ සඳහා කරගන්න පුළුවන් දේවල් මොනවද? නිසි ලෙස ඒ ඖෂධ භාවිතා කළ යුත්තේ කෙසේද? ඒ සඳහා කරන පරීක්ෂණ සහ විශේෂයෙන්ම මුත්‍රා ආසාදන නොවැළඳීමට හෝ නැවත නැවත ඇතිවීම වැළැක්වීමට සෞඛ්‍ය සම්පන්නව අපි ජීවත් විය යුත්තේ කෙසේද? මේ දේවල් තමයි අද වීඩියෝයෙන් අපි ඔබට ගෙන එන්නට බලාපොරොත්තු වෙන්නේ. Urine tract infection මුත්‍රා ආසාදන එහෙමත් නැතිනම් මුත්‍රා අමාරුවක් මේ කොයි විදිහට හැඳින්වුවත් අපි අදහස් කරන්නේ මුත්‍රවාහිනී පද්ධතියේ ඕනම කොටසක් ශුද්‍රජීවී ආසාදනයකට ලක්වීමක්. එහිදී මුත්‍රවාහිනී පද්ධතියේ ආසාදිත තත්වයට පත්වී තිබෙන ස්ථානය අනුව අපි ඊට යොදන නාමයන් වෙනස්. මේක හරියටම ඔබට තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ පින්තූරය දිහා බැලුවහම. මුත්‍රවාහිනී පද්ධතියේ ඉහළ කොටසේ යම් ආසාදිත තත්වයක් ඇති වුණොතින් අපි එය upper UTI කියලා හඳුන්වනවා. හැබැයි එහිදීත් ආසාදිත තත්වයට පත්වී තිබෙන ස්ථානය අනුව යොදන නම වෙනස්. ඊළඟට මුත්‍රාවාහිනී පද්ධතියේ පහළ කොටසේ ආසාදිත තත්වයක් අපි lower UTI කියලා හඳුන්වනවා. එහිදීත් මුත්‍රා මාර්ගය ශුද්‍රජීවී ආසාදනයකට ලක්වීමෙන් මුත්‍රා ආසාදන ඇති වෙන බව අපි කතා කළා. විශේෂයෙන්ම ඊට හේතු වන්නේ බැක්ටීරියා කියන ශුද්‍රජීවී කාණ්ඩය. කලාතුරකින් වෛරස් වගේ දේවල් වෙන්න පුළුවන්. නමුත් බැක්ටීරියාවන් අතරිනුත් Escherichia coli, E. coli කියන බැක්ටීරියාව ප්‍රධාන වශයෙන්ම ගන්න පුළුවන්. මේ බැක්ටීරියාව අපේ බඩවැල් ආශ්‍රිතව තමයි ඉන්නේ. විශේෂයෙන් මල පහ සමගින් මෙම බැක්ටීරියාව ශරීරයෙන් එළියට එනවා. මෙන්න මේ බැක්ටීරියාව ඊට පසු ඒ අවට තැවරීම තුලින් මේ වගේ දේවල් තුලින් අපේ මුත්‍රා මාර්ගය ආසාදනයට ලක්වීම සිද්ධ වෙන්න පුළුවන්. මීට අමතරව මුත්‍රා මාර්ගයේ යම්කිසි අවහිරතාවයන් විශේෂයෙන්ම ගල් වගේ දේවල් ඇති වෙලා තියෙනවා නම් එතකොටත් මුත්‍රා ආසාදන ඇතිවීමේ අවකාශය වැඩි. සමහර ගැහැණු අය උපත් පාලන ක්‍රමයක් විදිහට යොදා ගන්න ඩයෆ්‍රම්ස් මේ වගේ දේවල් නිසා අපිට මුත්‍රා ආසාදන ඇති වෙන්න පුළුවන්. තවත් කල්ගතවට රෝගී තත්ත්ව වන දියවැඩියා වැනි තත්ත්ව තිබෙන අයටත් නිතර මුත්‍රා ආසාදන ඇතිවීමක් සිද්ධ වෙනවා. ඒ වගේම ප්‍රතිශක්තිය පද්ධතිය දුර්වල විශේෂයෙන් පිළිකා වැනි රෝගය සඳහා ප්‍රතිකාර ලබා ගන්න කීමෝതെරපි වැනි ප්‍රතිකාර ලබා ගන්න ඒ වගේම HIV AIDS වගේ රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන්ට මෙවැනි මුත්‍රා ආසාදන ඇතිවීම බහුලයි. එපමණක් නොව සමහර වෛද්‍ය උපකරණ නිසා නිතරම මුත්‍රා කැතීට යොදාගෙන සිටින රෝගීන් සඳහාත් මුත්‍රා ආසාදන ඇතිවීමේ අවකාශය ඉතාමත් වැඩි. ඒ වගේම පිරිමි පුද්ගලයන් ගත්තොත් ඔවුන්ගේ පුරස්ති ග්‍රන්ථි අපි ප්‍රොස්ටේට් ග්ලෑන්ඩ් කියලා හඳුන්වනවා. ප්‍රොස්ටේට් ග්ලෑන්ඩ් අවුරුදු 40න් පස්සේ බොහෝ දෙනෙකුට මේ දේ දක්නට ලැබෙනවා. එහි විශාලත්වය සිදුවීම තුලින්
පිරිමි පුද්ගලයන්ටත් මුත්‍රා ආසාදන ඇතිවීමේ අවකාශය බහුලයි. හැබැයි විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණය තමයි පිරිමි ගැහැණු කියන දෙපාර්ශවය අතරින් මුත්‍රා ආසාදන වලට වැඩි ඉඩක් තිබෙන්නේ ගැහැණු පාර්ශවයට. ඊට හේතුව තමයි අපේ මුත්‍රා වාහිනී පද්ධතියේ ව්‍යුහාත්මක වෙනස්කම. ඒ තමයි පිරිමි පුද්ගලයන්ගේ මුත්‍රා මාර්ගයට වඩා ගැහැණු පුද්ගලයන්ගේ මුත්‍රා මාර්ගය ඉතාමත් කෙටි. මේ නිසා අවටින් ශුද්‍ර ජීවීන් ඉතාමත් පහසුවෙන් මුත්‍රා මාර්ගයට ඇතුල් වීමට ස්වභාවයෙන්ම ඉඩ සැලසිලා තියෙනවා. ආසාදනයකදී අපට පෙන්눔 කරන පොදු ලක්ෂණ කිහිපයක් තිබෙනවා. ඒ අතරින් පළවෙනි ප්‍රධානම එක තමයි මුත්‍රා පිට කිරීමේදී සහ පිට කර අවසානයේ ඇතිවෙන අධික වේදනාව. එය දැවිල්ල මුසු වේදනාවක් කියලා තමයි අත්දැකීම් කරන්නේ. අපි කියනවා බර්නිං සෙන්සේෂන් කියලා. ඒ වගේම පිටවන මුත්‍රා ප්‍රමාණය වෙනදට වඩා අඩුයි. නිතර මුත්‍රා කරන්නට සිදුවීමක් දකින්නට ලැබෙනවා. සමහර අයට රැට නිින්දෙන් නැගිට මුත්‍රා කරන්නට යන්නට වෙනවා. ඒකම යටිබඩේ වේදනාවක් ඇති වෙන්න පුළුවන්. සමහර අයට කොන්ද වේදනාවක් ඇති වෙන්න පුළුවන්. මද උණ ගතියක් ඇති වෙනවා. සමහර අයට ඇතුල් වී තිබෙන ශුද්‍රජීවී ප්‍රමාණය අනුව උණ වෙනස් වෙන්න පුළුවන්. අධික උණ තත්වයක් උනත් ඇති වෙන්න පුළුවන්. මුත්‍රාවල ස්වභාවය ගත්තොත් මුත්‍රාවල පාට ඉතා තද පැහැයක් වන්නට පුළුවන්. ඒ වගේම වලාකුළු ස්වභාවයක් දකින්නට පුළුවන්. සමහරෙකුගේ මුත්‍රාවල ලේ බිඳිති තියෙන්නටත් පුළුවන්. දරුවන් ගැන කතා කළොත් දරුවෝ විශේෂයෙන්ම වෙනදා වගේ කටයුතු නොකරන්න පුළුවන්. මුත්‍රා පිට කිරීමේදී හෝ මුත්‍රා පිට කර අවසානයේ අර වේදනාව නිසා ඔවුන් අඬන්නට පුළුවන්. වෙනදා වගේ කෑම රුචිකත්වයක් දක්වන්න නැති වෙන්න පුළුවන්. ඒ වගේම උණ කියන රෝග ලක්ෂණය ඇති වෙන්න පුළුවන් සහ බඩේ වේදනාව මේ වගේ දේවල් කියන්නට පුළුවන්. බොහෝ වයස්ගත පුද්ගලයන්ගෙන් අපිට අපේක්ෂා කරන්න පුළුවන් රෝග ලක්ෂණයක් තමයි මෙවන් අවස්ථාවක නොදැනුවත්ව මුත්‍රා පිටවීම කියන එක. අපි ගෙදරදී හොඳින් සජලනය වෙලා දවසක් හෝ දෙකක් මෙම රෝග ලක්ෂණ ක්‍රමයෙන් පහව යනවද කියලා අපි බලාගෙන ඉන්නවා. නමුත් දිය යුතු උපදෙස් නම් මෙම තත්වය මද වශයෙන් තියෙන විට තීව්‍ර තත්වයට පත්වීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සුදුසු බවයි. මොකද මද වශයෙන් පැවති ආසාදිත තත්වය මුත්‍රාවාහිනී පද්ධතියේ ඉහළ කොටස දක්වා ගියොත් ඔබේ වකුගඩු පවා ආසාදනය වී සංකූලතා මතුවෙන්නටත් ජීවිතයට අවදානමක් ඇති වෙන්නටත් අවස්ථාවක්. මෙහිදී වෛද්‍යවරයා නිර්දේශ කරනවා ප්‍රධාන වශයෙන්ම urine full report සහ urine culture NABST කියන වෛද්‍ය පරීක්ෂණ දෙක. මෙහිදී UFR එහෙම නැත්නම් urine full report කියන එක කොයි ආකාරයෙන්ද අපි ඒ සඳහා සාම්පලයක් ලබා ගන්න, යුරින් කල්චර් සඳහා කොයි විදිහටද සාම්පල් ලබා ගන්න කියන විදිහ මම වෙනත් වීඩියෝකින් ඔබට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දෙක තමයි ප්‍රධානවම කරන රසායනාගාර පරීක්ෂණ. මීට අමතරව අධික ලෙස උණ තියෙනවා නම් full blood count එකක් CPR කියන රුධිර පරීක්ෂණ වලටත් යොමු වන අවස්ථා තියෙනවා. සංකූලතාව වගේ මතුවෙන අවස්ථාවක් තිබෙනවා නම් ස්කෑන් පරීක්ෂණ සඳහාත් යොමු වන අවස්ථා. ප්‍රධාන වශයෙන්ම මේ සඳහා ලබා දෙන ප්‍රතිකාර වන්නේ ප්‍රතිජීවක ඖෂධ. ප්‍රතිජීවක ඖෂධත් කොයි ආකාරයෙන්ද ලබා ගත යුත්තේ කියලා මම වෙනම පැහැදිලි කිරීමක් කරන්නම්. නමුත් මතක තබා ගත යුතු කාරණය තමයි මොන අවස්ථාවක අපිට ප්‍රතිජීවක ඖෂධ ලබා ගත්තත් ඒවා નિયમિત වේලාවට નિયમિત කාල සීමාව තුළ අනිවාර්යයෙන්ම ලබා ගත යුතුයි. ඔබට ඔබේ රෝග ලක්ෂණ පහව ගියත් දවසකින් දෙකකින් හෝ ඔබට වෛද්‍යවරයා නියම කරන අදාළ දවස් කිහිපය අවසන් වනතුරු ඔබ එම ප්‍රතිජීවක ඖෂධ ලබා ගත යුතුමයි. එය තරයේ සිහියේ තබා ගන්න. ඊට අමතරව වේදනාව සඳහා වේදනානාශක ඖෂධ ලබා දෙනවා. ඔබේ සෞඛ්‍ය තත්ත්වය අනුව වෙනත් රෝග තත්ත්ව මොනවද කියලා සලකලා බලලා ඊට ගැළපෙන ආකාරයට වෛද්‍යවරුන් එම ඖෂධ නියම කරනු ලබනවා. සුවිශේෂීම දේ තමයි රෝග ඇතිවීමට වඩා රෝග ඇති නොවීමට වග බලා ගැනීම. එහෙනම් ඒ සඳහා සෞඛ්‍ය අධ්‍යාපනය තමයි දැන් මම ලබා දීමට සූදානම් වන්නේ. ආසාදන ඇති වුණත් මුත්‍රා ආසාදන ඇති වීමට පෙරත් අපි හැම විටම අපේ ශරීරයේ සජලනය කරගත යුතුයි. සාමාන්‍ය දේහ බරක් තියෙන පුද්ගලයෙකු දෛනිකව ලීටර් 2.5ක්
ලීටර් 2.5 අතර ප්‍රමාණයක් අපි ජලය පානය කළ යුතුයි. එය අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. ඒ වගේම තමන්ට මුත්‍රා බරක් දැනෙන වහාම එය තද කරගෙන නොසිට එය පිට කිරීමට අවස්ථාව ලබා ගත යුතුයි. ඒ තුලිනුත් මුත්‍රාශය තුළ විස බීජ එකතු වීම අපට වළක්වා ගන්න පුළුවන්. විශේෂයෙන් කාන්තාවන් සැලකිලිමත් විය යුතුයි තමන්ගේ මාසික ඔසප්වීම් වලදී භාවිතා කරන සනීපාරක්ෂක තුවා නිසි ලෙස මාරු කිරීම, නිසි කාල පරතරයක් තියමින් වැඩි වේලාවක් එය පැළඳගෙන නොසිට ඉක්මනින් මාරු කිරීමට උත්සුක වන්න මේ වගේ දේවලුත් වැදගත් වෙනවා. ඊළඟ විශේෂම දේ තමයි ලිංගික සංසර්ගයකින් පසු අනිවාර්යෙන්ම මුත්‍රා පිට කිරීම සිදු කළ යුතුමයි. ඒ තුලිනුත් අපට යෝනි මාර්ගයට සහ මුත්‍රා මාර්ගය අවට යම් කිසි විස බීජ රැඳී තිබෙනවා නම් ඒ සියල්ල ඉවත් කර හොඳින් සෝදා පිරිසිදු කිරීම තුළින් මුත්‍රා ආසාදන ඇතිවීම වළක්වා ගන්නට පුළුවන්කම තිබෙනවා. සාමාන්‍යයෙන් කාන්තාවන්ගේ මුත්‍රා තරමක් අම්ල කරයි, ඇසිඩික් තත්වයක් තියෙනවා. ඒ වගේම යෝනි මාර්ගයත් ඇසිඩික් තත්වයක පවතිනවා. මෙය පවත්වාගෙන යන්නේ අපේ ශරීරයට හිතකර බැක්ටීරියා මගින්. මේ තුලින් අපේ ශරීරයට එම මාර්ග හරහා විස බීජ ඇතුල්වීම වළක්වනවා. සමහර කාන්තාවන් පුරුදු වෙලා සිටිනවා තමන් මුත්‍රා කරන සෑම විටම එම අවට යෝනි මාර්ගය හෝ මුත්‍රා මාර්ගය අවට සබන් යොදා පිරිසිදු කරන්න නිතරම. එම තත්වයෙන් ඔබ වැළකී සිටිනවා නම් වඩා හොඳයි. මොකද ඒ තත්වය තුළින් එම මාර්ග ආශ්‍රිතව තිබෙන අම්ලකර බව නැති වී යාමෙන් හොඳ බැක්ටීරියා ඉවත් වී විස බීජ ඇතුල්වීමේ ප්‍රවණතාවය වැඩිවීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඔබේ පුද්ගලික ස්වස්ථතාවය අනිවාර්ය දෙයක්. එහිදී ඔබ යට ඇඳුම් භාවිතා කරන විට කපු රෙදි වලින් නිමැවුණු යට ඇඳුම් භාවිතා කිරීමට පුරුදු වන්න. ඒ වගේම ඉතාමත් තද ඇඳුම් ඇඳීමෙන් වළකින්න. විශේෂයෙන් කුඩා දරුවන්ගේ ඒ වගේම ඇඳට සීමා වූ රෝගීන්ගේ ඩයපර් වැනි දේවල් මාරු කිරීම සහ මල පහ කිරීමෙන් අනතුරුව සෝදා පිරිසිදු කිරීමේදී සෑම විටම මුත්‍රා මාර්ගයේ සිට එනම් ඉදිරිපස සිට පිටුපසට සේදීමට පිහැදීමට වග බලා ගත යුතුමයි. එසේ නොමැති වුණොත් ගුද මාර්ගයේ පැත්තේ සිට ඉදිරිපසට අප පිස දැමීම සිදු කරොත් නොදැනුවත්ව හෝ මල පහ යම් ප්‍රමාණයක් මුත්‍රා මාර්ගයේ පැත්තට ස්පර්ශ වීමට හැකියාවක් තිබෙනවා. ඒ තුලින් මුත්‍රාවලට විස බීජ යන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් වීම අනිවාර්ය දෙයක්. ඉතින් අද දවසේ අපි හිතනවා කතා කරපු මාතෘකාව බොහොම වැදගත් වන්නට ඇති ඔබේ සාමාන්‍ය ජීවිතයට. ඔබ මේ වීඩියෝව තුලින් යම් දැනුමක් ලබා ගත්තා නම් එයයි අපගේ සතුට. ඔබ මේ වීඩියෝට කැමති නම් like බටන් එක press කරන්න. තවමත් subscribe කරන්න නොමැති නම් මෙම YouTube channel එක subscribe බටන් එක ඔබන්න. එවිට ඔබට අප වීඩියෝ උඩුගත කළ සැනින් එය නැරඹීමට හැකියාව තිබෙනවා. එහෙනම් තවත් වැදගත් වීඩියෝවක් තුලින් ඔබ හමු වන තුරු හොඳින් ඉන්න. Be well!